සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග තමන් කිසිදු සමනතාවයක් පවත්වා නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කරයි. පසුගිය පෙබරවාරි 5 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව පවසමින් ඇය මේ බව සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුව තමන් එහි ගිය බවත් 2021 වසරේ උද්ඝෝෂණයකට පිරිසක් ලබා දීම සහ 2024 වසරේ මැතිවරණ කටයුතු වලට සහාය වීමට ලබා දුන් බව කියන දුරකථන ඇමතුමක් පිළිබඳව එහි ප්‍රශ්න කළ බවත් ඇය පවසයි. පද්මසිරි යන නමින් WhatsApp ඇමතුමක් හරහා තමන් සම්බන්ධ කරගත් බවට පද්මේ නැමැත්තා පවසා ඇතැයි නිලධාරීන් ප්‍රකාශ කළද එවැනි කිසිදු හිතවත්කමක් හෝ සංවාදයක් තමන් පවත්වා නොමැති බව මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර තිබේ. තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටියේ විනාඩි 10ක් වැනි කෙටි කාලයක් වුවද පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බවට මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළවීම සිය කීර්ති නාමයට දැඩි හානියක් බව ඇය පෙන්වා දෙයි.